ආයුබෝවන් යහපත් වාසනාවන්ත ජයග්‍රාහී කාල පරිච්ඡේදය ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් ඔන්න තව මාසයක් උදා වෙන්න ඕන මෙන්න තියෙනවා වසර 2026 වසරේ හරි අඩක් ගෙවිලා සම්පූර්ණයෙන්ම හමාර වෙලා ඔන්න දෙවෙනි අර්ධයට සූදානම් වෙන වෙලාවේ ඔන්න උදා වෙන ජූලි මාසය ඔබට කොහොමද කියලා කතා කරන්න සූදානම් ඉතින් ඔබ මාසය බලාපොරොත්තු ඉන්න කියලා දන්න නිසා ටිකක් ප්‍රමාද වුණත් මේක ගෙන ආවේ මොකද ඒක ඉතා වැදගත් නිසා අලුත් මාසයේ සැලසුම් කරන්න එහෙම බලාපොරොත්තු ඉන්න අයට ඉතින් විශේෂිත වූ වැඩසටහන මම පහුගිය සතියකට දෙකකට කලින් ඉදිරිපත් කරා මේ ගුරු ග්‍රහයා කටක රාශිය තුළ උච්ච භාවයට පත්වීම ගැන වීඩියෝ එකක්. ඉතින් ඒක ඉතා වැදගත්. මොකද මේ දශකයේ තුළ ගුරු උච්ච භාවයෙන් ගමන් කරන ඒ මාස කිහිපය ගැන ඒක ඉතා වැදගත්. හැමෝටම බලපානවා. ආය වසර 12ක් විතර යනවා මේ වගේ තත්ත්වයක් උදා වෙන්න. එතකොට ජීවිතවල ලොකු වෙනස්කම් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ සුවිශේෂී වැඩසටහන අහන්න බැරුව ගිය අය අනිවාර්යයෙන්ම අහන්න මේ වීඩියෝවේ පළවෙනි කමෙන්ට් එකේ සම්පූර්ණ ලග්නට ඒ වීඩියෝ ලින්ක්ස් ඇති. හොයාගන්න අපහසුයි කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් ඒක ලින්ක් එක channel එකේ අය ඔබට එවයි. මොකද ඒ තරම්ම වැදගත් වීඩියෝ එකක්. ඒ වගේම දැන් මේ ජූලි මාසයේ කතා කරද්දි ඒ කතා කරපු කාලපාරාසයට ජූලි මාසෙත් ඇතුළත් වෙනවා. ඒක නිසා වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් වගේක් කියලා දෙනවා. මම මේ වීඩියෝත් විශේෂිත පිළියම් පිළිවෙත් කියලා විශේෂයෙන් කියන්නේ නැහැ. ඒ පිළියම් පිළිවෙත් මාලාවම ඒ වෙලෙසම දානවා. මොකද ඒක ඉතා වැදගත් තියෙන්නේ. ඒක කරන්න. මොකද හේතුව සමහරු කියනවා සුබවාදී දේවල් කිව්වට අපිට සුබවාදී වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? මොකද්ද මේක තියෙන ගැටලුව? අන්න එහෙම ප්‍රශ්න කරනවානේ. අන්න ඒගොල්ලන්ට තමයි මේ වැදගත්ම කීක කියලා තියෙන්නේ. හේතු කීපයක්ම තියෙනවා. ඒක ඉතා يعني කීප ගැන ගොඩක් තියෙනවා. ඒ අතර ඒ රාෂ්ට්‍රක මම මේ වීඩියෝ ඒවා කියලා තියෙනවා. එතකොට ඒ හේතු නැති කරගන්න තමයි මේ වීඩියෝ අවසාන පිළියම් පිළිවෙත් තියෙන. ඒ නිසා Tamanට හැකි පමණින් විදේශගත ලයින් වල සමහර ඒවා කරන්න අමාරුයි. නමුත් කමන්ට කරන්න පුළුවන් දේ හරියාකාරව කරලා ඔන්න ඔය කියන සුබවාදී ප්‍රතිඵල සම්පූර්ණයෙන් අත්පත් කරන අසුබවාදී 100%ම නැති කරගන්න පුළුවන්. අන්න ඒකයි මේක දෙන වැදගත්කම. ඒ නිසා බුද්ධිමත්ව හිතලා ඒ දේවල් කරන්න. ඉතින් මේ தත්ත්වය තුළ ඔබට හොඳ අවස්ථාවක් එනවා ඔබේ ජීවිතේ ගොඩ දාගන්න. ඉතින් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. ඔබ වාසනාවන්තයෙක්. ඉතින් මේ මාසයේ පුරාවට බලපාන ග්‍රහ ගෝචර ගැන අපි යමක් දැනගත යුතු වෙනවා. සමහරු කියනවා අපිට මේ විශේෂ කරුණු අදාළනේ අපිට අවශ්‍ය පලාපල කියලා. මෙහෙම එහෙම හිතුව අයට තමයි ගොඩාක් දුරට මේ ජ්‍යොතිෂය තුළ මිත්‍යාවට අහු වෙන්නේ. ඒක නිසා යම් දැනුමක් තුළ ගමන් කිරීම යම් දැනුමක් තුළ යම් දෙයක් ඇසීම තුළ මේ දේ තුළ තියෙන අර යම් විද්‍යාත්මක භාවය පිළිබඳව ඔබට යම් අවබෝධයක් වෙනවා කාලයත් එක්ක. මොකද එතකොට රැවටෙන්නේ මේ ජ්‍යොතිෂ කියන්නේ සම්පූර්ණ විද්‍යාවක්. හැබැයි ඕක මිත්‍යාවක් කරලා මිනිස්සු රවටන ජාවාරමක් වෙලක් තියෙනවා. ඒ නිසා මම ඔබට කියන්නේ ඒ නිසා මේ විශේෂ කාරණා ටිකකුත් ඔබේ අවබෝධය තියාගන්න. එතකොට මේ දේවල් අර ඔබගේ ඉදිරියේ දැක්මට යම් ජ්‍යොතිෂයේ යම් බුද්ධිමත් ලෙස ප්‍රතිඵලයක් ගන්න බලාපොරොත්තු වෙන ඉතා වැදගත් වෙනවා. ඉතින් ග්‍රහ මාරු ගැන ග්‍රහ පිහිටීම් ගැන මේ මාසේ කතා කරොත් රවි ග්‍රහය ඔන්න මේ මාසයේ ආරම්භයේ තුල මිථුන රාශිගත වෙලා තමයි යන්නේ. ඉතින් මිථුන රාශිය තුල රවි ගමන් කරමින් ඉන්නවා. හැබැයි ඊට පස්සේ මේ මාසේ 16 වෙනිදා වෙද්දී ඔන්න කටක රාශිගත වීම සිදු වෙනවා. එතකොට අර කෝණය රවි ඉන්ගෙන් හැදෙන කෝණ මාසයේ අවසන් වීම මේ ජූලි මාසේ 16 සිදු වෙනවා. ඒකයි ඉතා විශේෂ තත්ත්වයක්. මිථුන රාශිය තුල ආරම්භයේ හිටපු රවි කටක රාශිගත වීම සිදු වෙද්දී ඔන්න කුජ ග්‍රහයා මේ මාසයේ ආරම්භයේ සිට මාසයේ අවසානයේ දක්වාම මේ මාසයේ පුරාවටම ඔන්න වෘෂභ රාශිය තුල තමයි ගමන් කරන්නේ. ඒ වගේම බුධ ග්‍රහයා මේ මාසයේ ආරම්භයේදී වක්‍රව කටක රාශිය තුල ඉන්නවා. හැබැයි මේ මාසයේ ආරම්භ වෙලා දින 7ක් ගත වෙද්දී ජූලි 7 වෙනිදා වෙද්දී ඔන්න වක්‍ර භාවයෙන් 3 වෙනි මිථුන රාශිය තුලට පැමිණීම සිදු වෙනවා. ඒ වගේම ගුරු ග්‍රහයා උච්චව මේ මාසයේ පුරාවටම කටක රාශිය තුල ගමන් කරද්දී කටක රාශිය තුල සතුරු ඉන්න සිකුරු ග්‍රහයා මේ කියන්නේ මාසයේ ආරම්භයේදී ඔන්න මේ මාසයේ 4 වෙනිදාට ඔන්න සිංහ රාශිගත වීම සිදු වෙනවා. සිංහ රාශියත් සිකුරුට සතුරු රාශියක් අනිවාර්යයෙන්ම. ඒ වගේම කේතු ග්‍රහයා ගැන කතා කරොත් කේතු ග්‍රහයා මේ මාසයේ පුරාවටම සිංහ රාශිය තුල තැන්පත් වෙලා ඉන්නවා. මේ මාසය වෙනසක් වෙන්නේ නැහැ. රාහුත් මේ මාසයේ පුරාවටම කුම්භ රාශිය තුල තැන්පත් වෙලා ඉන්නවා. වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි මේ ශනි ග්‍රහයා මේ මීන රාශිය තුල තමයි තැන්පත් වෙලා ඉන්නේ. මේ මාසය තුල මේක වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි මේ ජූලි මාසේ 27 වෙනිදාට ඒක විතා විශේෂ භාවයක්. ඔන්න ශනි ග්‍රහය වක්‍ර භාවයට පත් වෙනවා මීන රාශිය තුල. ඉතින් ඒක ටිකක් දිග කතාවක්. අපි ඒ ගැන කතා කරන්න ගියොත් මේ වැඩසටහනේ මාසෙ ගැන කතා කරන්න වෙන්නේ නැහැ. ඉතින් මම උත්සාහ කරන්නම් ජූලි මාස 24 කලින් හැම ලග්නෙටම ඒ සෙනසුරුගේ වක්‍ර භාවය ගැනත් යම් වීඩියෝවක් පළ කරන්න. ඒක නිසා ඉතින් අපි දැක්මක් එක ගිහිල්ලා මේ ග්‍රහ පීඨීම් ගැන කතා කරලා ඔබේ ලග්නෙන් ලග්නෙට මොකද වෙන්නේ කියලා බලලා ඔන්න මේ මාසෙ කොට දාගමු. වැඩසටහන දීර්ඝයි. නමුත් මාසයක් ඔබට සැලසුම් කරන්න මේකේ ලොකු දැනුම ගබඩාවක් තියෙනවා. ඒක ඔබගේ මාසය සුබම සුබ මාසයක් කරගන්න මොනවා සුබවාදීකම තිබ්බත් හැකියාව ලැබෙනවා. අන්න ඒ හින්දා අදිෂ්ඨානේ වැඩසටහන අහමු.
රාශි චක්‍රයේ 7 වන රාශිය ලග්නාධිපති සිකුරු ග්‍රහය වූ තුලා ලග්නය. තුලා ලග්න හිමිනි ආයුබෝවන්. තුලා ලග්න හිමි ඔබට කොහොමද මේ 2026 වසරේ 7 වෙනි මාසය වූ ජූලි මාසය කොහොම වේවිද කියලා කතා කරන්න හදන්නේ. ඉතින් විශේෂයෙන්ම අර ගුරු මාරුව සම්බන්ධ වීඩියෝ ඔබගේ දසවන තුල ගුරු බලවත් වීම ඉතා සුවිශේෂීන ඔබගේ රැකියාව වෘත්තියන් වලට එහෙම ඒ නිසා ඒ සම්බන්ධ වීඩියෝ අනිවාර්යයෙන් අහන්න බැරුව ගියා අහන්න හොයාගන්න බැරුව ගියා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න channel එකේ link එක කමෙන්ට් කරાવી. ඉතින් මේක ඉතා වැදගත් කීපවතාවක් හරි අහන්න ඔබේ ජීවිතේ ලොකු වෙනසක් අලුත් පරිච්ඡේදයක් පෙරලා ගන්න මේ ගුරු බලවත් වෙච්ච කාලය තුල හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ කාලය අපතේ නොයවා ඔක්තෝබර් 31කට කලින් ඒ උපරිම ඵල ප්‍රයෝජන ගන්න වග බලා ගන්න. ඉතින් තව දෙයක් කියනකොට මේ අද කතා කරන්න හදන්නේ ජූලි මාසය සම්බන්ධ. ඒ කියන්නේ ජූලි මාස 2026 ජූලි මාසේ පළවෙනි ඉඳලා 31 දක්වා කාලය. එදා ඒ ගුරු මාරුවෙන් කතා කරේ ඔක්තෝබර් 31 දක්වා කාලය. එතකොට ඒ දේවල් තුල දැන් අපි කතා කරන මේ මාසෙ විතරනේ. එතනින් එහා වෙන දේවලුත් ඒ වීඩියෝ කතා කරන නිසා සමහර ඒවා වෙනස් වෙන්න පුළුවන් මේ මාසේ පරස්පර වෙන්න පුළුවන්. හැබැයි ඒවා ඔබ අර බුද්ධිමත තේරුම් ගත යුතුයි මේ කාල පාරාසයන් තුල. ඒ නිසා අර මේ වීඩියෝ ඒ වීඩියෝ පටල ගන්න එපා. හැබැයි අනිවාර්යෙන් වීඩියෝ දෙකම අහන්න. මොකද මේ දෙකේම ඔබට ජීවිතේ ගොඩ දාගන්න වැදගත් කාරණා රසක් තියෙන නිසා මම මේ දේ කියන්නේ. ඒ නිසා ඒක හොඳින් කල්පනාකාරී වෙන්න. ඉතින් ජූලි මාසයේ තුලා ලග්න හිමියෝ ගැන කතා කරද්දී ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා ඔන්න දස වෙන තුල සතුරු භාවයෙන් හැබැයි ඉන්නේ උච්ච ගුරු සහ වක්‍ර බුධ සමග මාසේ ආරම්භයේදී. ඒ වගේම රාහු ඔබගේ 6 වෙනි 5 වෙනි තුල ඉද්දී ශනි ඔබගේ 6 වෙනි තුල ඉන්නවා. කුජ ඔන්න 8 වෙනි තුල මේ මාසේ පුරාවටම ඉන්නවා. රවි ඔබගේ 9 වෙනි තුල ඉන්නවා. ඒ වගේම කේතු ඔබගේ 11 වෙනි තුල අයස්ථානය තුල ඉන්නවා. හැබැයි මේ මාසේ ආරම්භයලා දින 4ක් ගත වෙද්දී ඔබගේ ලග්නාධිපති සිකුරු ඔන්න ඔබගේ දස වෙනි ඉඳලා ඔබගේ අයස්ථානය වෙච්ච 11 වෙනිට පැමිණීම සිදු වෙනවා. ඒ වගේම මේ මාසේ 7 වෙනිදාට ඔන්න ඔබගේ දස වෙනි තුල බුධ ග්‍රහයා වක්‍රව ඉඳපු බුධ ග්‍රහයා ඔබගේ 9 වෙනිට පැමිණීලා ඔන්න ශක්ෂේෂ්ඨ බවට පත් වෙනවා. ඒ වගේම මේ මාසේ 16 වෙනිදාට ඔබගේ 9 වෙනි භාවයට රවි ග්‍රහයා ඔන්න ඔබගේ දස වෙනිට පැමිණීම සිදු වෙනවා. ඒකත් ඉතා සුවිශේෂී තත්වයක්. ඒ වගේම මේ මාසේ 24 වෙනිදාට වෙද්දී ඔන්න 9 වෙනි භාවය තුල වක්‍රව ඉන්න බුධ ඔන්න වක්‍ර භාවයෙන් මිදලා නිවෘත්ත ගමන ආරම්භ කරනවා. අනිත් පැත්තෙන් කතා කරපුවම මේ මාසේ 27 වෙනිදාට ඔන්න තුලා ලග්නයට බලපාන විශේෂ ග්‍රහ මාරුව ඔබගේ යෝගකාරක ග්‍රහය සෙනසුරු ග්‍රහය ඔබගේ 6 වෙනි තුල තැන්පත් වෙලා ඉන්න සෙනසුරු වක්‍ර භාවයට පත්වීම සිදු වෙනවා. ඒක ජූලි 27 සිදු වෙන්නේ. ඒතර මේ සියලු ග්‍රහ පීඨීම් එක්ක අපි කතා කරමු කොහොම වේවිද මේ ජූලි මාසයේ තුලා ලග්නමියට සුබ නම් ඒ සුබවාදීකම් පවත්වා ගන්න හැටිත් අසුබවාදීකම් යම් දෙයක් තියෙනවා ඒවා නැති කරගෙන මේ මාසයේ ගොඩ දා ගන්න ආකාරයෙන් මෙතෙන් පටන් අපි කතා කරන්න පටන් ගමු. ඉතින් විශේෂ වශයෙන්ම කතා කළොත් මෙන්න මේ කාල සීමාව තුළ ඔබගේ ජීවිත රටාව තුළ ටිකක් මෙන්න මේ කාල සීමාව තුළ ටිකක් කාර්ය බහුලත්වයක් ඇති වෙන කාල දසාවක්. මෙන්න මේ කාල සීමාව තුළ කාල කළමනාකරණය කියන දේ ඊටාම වැදගත් මාසයක් තමයි තුලා ලග්නෙමියට උදා වෙලා තියෙන. ඒ නිසා සියල්ල නිසි සැලසුමක් මත කරන්න උත්සාහ කරනවා. තුලා ලග්නෙමියන් සාමාන්‍ය નિરાයාසයෙන් සැලසුම් සහගතව කටයුතු කරන කෙනෙක් වුණත් මේ කාලේ ටිකක් ඒ தත්ත්වය ටිකක් හොඳින්ම සැලකිලිට දක්වන්න රාවට ගියාට නෙමෙයි හැමදේම අර හරි පිළිවෙලකට කරන්න උත්සාහ කරනවා. මොකද පිළිවෙල මදි භාවයක් ටිකක් තියෙන එකක් මේ ඔබට මේ කාල සීමාව තුළ තියෙන ඔය යම් කාර්ය බහුලත්වය සහ කාර්ය එකට ගොඩ එක වැටීමට හේතු වෙන නිසා හැමදේම නිසි පාලනයක් තුළ කරන් යන්නේ. හැබැයි ඔබට මේ කාල සීමාව තුළ ඔබගේ තත්ත්වයන් තුළ ඔබගේ ඕනෑම කාර්යය මෙන්න මේ කාලේ ටිකක් සාර්ථක කරගන්න හැකියාවක් වෙන පරිදි ඔන්න ගොඩාක් දේවල් හරියන කාල පරිච්ඡේදයක්. අන්න ඒක නිසා විශේෂයෙන්ම මෙන්න මේ කාල දසාව තුළ ඔබේ ජීවිතේට වැදගත් යම් හේතු කාරණා වෙන සිද්ධීන් තියෙනවා. ඒවට යම් කාර්යයන් තියෙනවා. ඔන්න මේ කාල සීමාව තුළ ඒවා යොදා ගන්නවා නම් මෙන්න මේ හොඳ ඔබට සුබවාදී ලෙස ඒ දේවල් වල ප්‍රතිඵල ලැබෙන නිසාවෙන් ඔන්න උත්සාහ කරන ඒ සම්බන්ධයෙන් යම් දෙයක් කරන්න. මොකද ඒක ඉතා වැදගත් වෙනවා ඔබේ ජීවිතේ. යම් වෙනස්කමකට භාජනය වෙන්න ඒක හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා ඒකේ උපරිම ඵල ප්‍රයෝජන ගන්න වග බලා ගන්න මේ කාල සීමාවල් තුල. අනිත් පැත්ත මේ කාලේ ඇසුරු කරන අය තුල විශේෂ වශයෙන්ම ඔබට ටිකක් ඔවුන්ගෙන් වාසිදායක දේවල් සිද්ධ වෙනවා. යහපතක් වෙනවා. හැබැයි ඊට එහා යමින් අර ඔබටත් ඔවුන් වලින් ලොකු දේවල් කරන්න සිද්ධ වෙන තත්ත්වයක් තියෙනවා. ඒක නිසා මේක ටිකක් සහයෝගයෙන් කටයුතු කරන්න ඕන කාල පරිච්ඡේදය. ඒ නිසා මේ කාල සීමාව තුළ යම් ආකාරයෙන් ටිකක් ඔබ කටයුතු කරන අයත් එක්ක අර තේරුම් ගැනීම තුල සහ ඉවසීම තුල කටයුතු කරන්න වග බලා ගන්න තුලා ලග්නෙමියෝ ඔන්න ඒ දේ තුලින් මොකද මේ කාලේ ටිකක් ඔන්න ඔබට යම් යහපත් දේවල් සිද්ධ වෙන්න හේතු කාරණා යෙදෙන නිසා ඒවට යම් මැදිහත්කාරකම්
සමහර අයගෙන් ලැබෙනවා. ඉතින් ඒක ඔබට වාසනාව ගෙන දෙන අය මේ කාලේ ජීවිතේට හම්බ වෙනවා. ඔබගේ ජීවිත ඉලක්ක කරා යන්න උදව් වෙන අය හම්බ වෙනවා. ඒවට නැත්තම් පාර මග විවර කර දෙන අය හම්බ වෙනවා. හැබැයි එතනින් සමහර තැන්වලදී චුට්ටක් අර මේ කාලේ අර අනිත් අය කරද්දී ඉවසීමෙන් කටයුතු කරන්න වෙනවා සමහර තැන්වලදී. ඉතින් ඉවසීම කියන දේ ඉතා වැදගත් නිසාවෙන් ඉවසීම සහ සැලසුම කියන දේ පවත්වා යන්න උත්සාහ කරන්න. ඇසුරු කරන අයත් එක්ක කටයුතු කරද්දිත් ඒක හොඳින්ම පවත්වා ගන්න උත්සාහ කරන්න. අනිත් පැත්ත මේ කාලේ ඔන්න අලුත් අය මුණ ගැහෙනවා කිව්වනේ. ඒ අය ටික ප්‍රසිද්ධ ඉහළ අය වෙනවා. අන්න ඒ දේ තුලින් ඔබටත් යම් ප්‍රසිද්ධියක් අත් වෙන යම් ආකාරයෙන් ගොඩාක් අය හඳුනා ගන්න යම් පිළිගැනීමක චරිතයක් වෙන්න හොඳ හැකියාවක් ලැබෙන කාල පරිච්ඡේදය. ඒ නිසා ඔන්න මේ කාල පරිච්ඡේදයේ උප්පරිම විදිහට අන්න ඒ වැඩ ගන්න තුලා ලග්න හිමියා වග බලා ගන්න සැලසුම් ක්‍රියාත්මක කරන්න හොඳ කාල පරිච්ඡේදයක්. කාලයක් තිස්සේ ප්‍රමාද වෙමින් හිටලා කරගන්න බැරුව ගිය දේවල් ඔන්න ක්‍රියාත්මක කරගන්න ඉතා සුබවාදී කාල පරිච්ඡේදයක්. අන්න ඒක නිසා ඒ අවස්ථාවෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්න වග බලා ගන්න. රැකී රක්ෂා තත්ත්වයන් ගැන කතා කරොත් මේක මේ කියපු කාරණා ඉතා ප්‍රබල ලෙස බලපානවා මෙන්න මේ කාල සීමාව තුළ රැකියාව තුළ දියුණුවක් වෙනවා වගේම ඔබගේ නම ටිකක් පතල වෙන කාල පරිච්ඡේදය. ඒක නිසාවෙන්ම මේ කාලේ ඔන්න තනතුරු ලාභ අපේක්ෂා කරන අයට දැන් පහුගිය කාලේ නොලැබුණා නම් දැන් ලැබුණ නැති අය දැන් තනතුරු ලැබිය යුතු අය මෙන්න මේ කාල සීමාව තුළ උත්සාහ දරන්න ඔබට ඒ තනතුරු ලාභ අත්පත් වෙන කාල පරිච්ඡේදයක්. අනිත් පැත්තේ මෙන්න මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම ඔබ සැලකිලිමත් වෙන්න ඕන යම් කාරණා කීපයක් තියෙනවා. මේ කාල සීමාව තුළ අර ටිකක් කාර්යබහුල වේවි, වැඩ ගොඩාක් පැවරේවි. හැබැයි ඒවා හරි විදිහට ඉවසීමෙන් කරන් යන්න උත්සාහ කරන්න. මොකද ඒ ලැබෙන කාර්යබහුලත්වයේ වැඩ වැඩිකම තමයි ඔබ ඒ දේවල් හරියාකාර මුහුණ දීම තුළ ඒ පීඩනකාරී තත්ත්වයන් තුළ උනම් මුහුණ දීම තුළ තමයි ඔබට ඒ ලැබෙන ඒ තනතුරු ලාභය හෝ ඒ උසස් වීම ලැබෙන්නේ. අන්න මේ වෙලාවේ ඔබ පරීක්ෂණයකට භාජනය වෙන තත්ත්වයක්. ඒක රැකියාව තුළ වෙන්න පුළුවන් ඕනෑම තැනක. කාලය වුණත් ඔබ මේ වෙලාවේ පරීක්ෂාවට ලක් වෙන කාලයක්. මොකද ඔබේ ජීවිතේ යම් වෙනසක් සිද්ධ වෙන්න හේතු කාරණා යෙදෙන කාලයක් නිසා ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ ඒ ඉවසීමෙන් ඕනෑම දෙයක් දරා ගනිමින් හැම දෙයකම හොඳින් ශක්තිමත්ව මුහුණ දෙමින් ඇද නොවැටි වැඩ කරන්න මේ කාලේ අනිවාර්යෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. ඔන්න රැකියාව වෘත්තීය තත්ත්වයන් තුළ යම් ආකාරයකින් කලකිරීම ඇති වෙනවා. මොකද මේ කාලේ දැන් රැකියා කරන තැන් උනත් ගොඩාක් අය ඔබත් එක්ක වැඩ කරන්න කැමති. මොකද ඔබේ සාර්ථකත්වය ඔබේ රැස් පේනවා. ඒතර හැමෝම ඔබෙන් දෙයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝටම දේවල් කරන්න අනිත් හැමෝම වෙලා මට මේ උදව් කරන්න පුළුවන්. මට මේ උදව් කරන්න පුළුවන්. මට මේ උදව් කරන්න පුළුවන්. අන්න ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් එතකොට ඒවටත් උදව් කරන ගමන් ඔබේ වැඩ කරන්න යද්දි ටිකක් යම් ආකාරයෙන් අර මං කිව්වා වගේ සැලසුමක් නැතුව නම් කරන්න හම්බෙන්නේ නැහැ පුතෝ. අන්තිමට අනුන්ගේ වැඩ කරලා ඔබේ වැඩ ඔබට මග හැරෙන්න පුළුවන්. එහෙම නොවෙන්න හොඳින් කල්පනාකාරී හැමෝගෙම හිත දිනා ගැනීමෙන් හැමෝගෙම යම් ආකාරයෙන් හැබැයි තමන්ගේ වැඩට බාධා කරගන්න නැතුව කටයුතු කරන්න වග බලා ගන්න මේ කාලේ අතමිට සරු වෙන කාල පරිච්ඡේදයක්. මෙන්න මේ කාල සීමාව තුළ විශේෂ ලැබීම් ඇති වෙන කාලය. මේක හැබැයි මම මේ ජූලි මාසයේ විතරක් ඉලක්ක කරන් කියන්නේ. ජූලි සිට යම් ආකාරයෙන් දෙසැම්බර් දක්වාම කාල සීමාව තුළ ඒ ලැබීමක් ගැන බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලේ ක්‍රියාත්මක වෙන නිසා ඔය ලැබෙන අවස්ථාවල් ප්‍රයෝජන ගනිමින් දැන් ධන ලාභයක් ලැබෙනවා කියවගම හැමෝම හිතන මේ ලොතරැයි වාසනාවක් ගැන නෑ. ඒක විතරක් නෙමෙයි ධනය ලැබෙන ඕන තරම් මාර්ග තියෙන කුමන ඒ යම් එකිනෙකට වෙනස් මාර්ග වලින් ලැබෙනවා. ඒ නිසා මේ කාලේ උත්සාහ කරන්න. ඒ උත්සාහයේ ප්‍රතිඵල ඔබට අත්පත් කරගන්න හැකියාවක් වෙනවා. ඒක නිසා ඔබට ගොඩාක් බලාපොරොත්තු වෙච්ච කාරණා කරගන්න පුළුවන් විදිහට යම් ඔබගේ ආර්ථික රටාව නිර්මාණය කරගන්න මේ ජූලි මාසය තුල හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක්. ටිකක් කේන්ති යන ස්වභාවයක් තියෙනවා. අනිත් අයව යම් ආකාරයෙන් ටිකක් ඔවුන් කේන්තියට යම් ආකාරයකින් අනිත් අයත් එක්ක ඔවුන්ට දෝෂාරෝපණය කරන්න ටිකක් සැරපරුෂ ලෙස ටිකක් ඔබ තුළ සොඳුරු ආඥාදායකෙක් ඔබ තුළ ඉන්නවා. අන්න ඒකයි ඇත්ත කතාව. හිටි ගාම යම් ආකාරයකින් කේන්තියෙන් කටයුතු කරනවා. හැබැයි ඒ තුලින්ම ආයෙ නෑ. ඒක නිසා ගොඩ දෙනෙක් අර කොතරම් ඔබට බැන්නත් ඔබ ඔවුන් එක්ක ටිකක් සැරපරුෂව කටයුතු කරත් ඔබට ලොකුට අමනාප වෙන්නේ නෑ. නමුත් ඒකේ අර සීමාවක් තියාගන්න ඔබ බුද්ධිමත් වෙන්න ඕන. මොකද ඒක සීමාව ඉක්මවා ගිහලා හැම වෙලෙම සැරපරුෂ වෙන්න ගියොත් අයේ තියෙන ක්වොලිටි එක නැතු යන්න පුළුවන්. ඒ නිසා අර සොඳුරු ආඥාදායකයාගේ භූමිකාව ඔබට ඉතා වැදගත්, ඉතා වටිනවා. ඒ විදිහටම පවත්වා යන්න. අනේ දේ තුලින් හැමෝගෙම සහාය අරන් ඔබට හොඳ තැනකට යන්න පුළුවන් රැකියාව තුළ. ව්‍යාපාර තත්ත්වය තුලත් ওই කතාවමයි කියන්න තියෙන්නේ. ඒ නිසා පොඩි වෙනස්කම් ටිකක් කියන්න දෙනවා. මොකද ව්‍යාපාර තුල මේ කාලේ ඔබ මුකුත් වෙනස්කම් කරන්න යා යුතු නැහැ. ඔබ කරන දේ අන්න හරියට කරන්න. අන්න ඒ මොකද හේතුව මේලා අලුත් දේවල් කරන එක වරදක් නෙමෙයි. නමුත් අර කරන දේ හරියට කරන්න ඒ දේ හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒකයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. අන්න ඒ නිසා ඒ ප්‍රතිඵල අහිමි කරගන්න එපා. මොකද අතිරේක දේවල් කරන්න ගිහලා කාලා කලමනාකරන ගැට වෙලා කරන දේත් හරියට කරගන්න බැරුව යනවා. අන්න ඒක නිසා කරන වැඩේ හරියට කරන්න ඕන. ඒවල ප්‍රතිඵල ලැබෙනවා. මේ අද ඊයේ කරන දේවල් දැන් කරන දේවල් නෙමෙයි.
කාලයක් තිස්සේ ඔබ කරන් ආපු දේවල් පවා ප්‍රතිඵල ලැබෙන කාලයක්. අන්න ප්‍රතිඵල නැතුව හිටියනේ. ආ කොච්චර කිව්වා කරත් වැඩ කළා නමුත් ඒකට ප්‍රතිඵල ලැබුණේ නැහැ කියලා තිබුණේ. අන්න ප්‍රතිඵල ලැබෙන්න ගන්නවා. ඒ ප්‍රතිඵල තුල ඔබ වෘත්තිමය තත්ත්වයන් තුල ආර්ථිකමය තත්ත්වයන් තුල ස්ථාවර වෙනවා වගේම ඔබගේ නම ඔබගේ ප්‍රසිද්ධිය අන්න ඔබ ගැන පිළිගැනීම ඔන්න ඔබට අත්වෙන කාලයක්. මෙන්න මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම ඔය නිකන් සාමාන්‍යයෙන් අර ඔබ කරන තත්ත්වයන්ට යම් ඇගයීම් ඇති වෙන්න යම් තැන්වල තනතුරු තානමාන ලැබෙන්න ඔය ආගමික ස්ථාන තියෙනවා සමාජය තුළ සමාජශීලීත්වය තුළ ඇති වෙන තැන්වල විශේෂ ගෞරව ආදරයට පත් වෙන්න ඒ ගෞරව නාමත් වෙන්න ඔන්න හොඳ ඉඩකඩක් පවතින නිසා ව්‍යාපාරික ඔබට ඉතා සුභවාදී කාලයක් මේක. ඒ සුභවාදී කාලෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්න ඔබ බුද්ධිමත් වෙන්න. ඒ වගේම මෙන්න මේ කාලය ඔබ විශේෂ පුද්ගලයන් ව්‍යාපාරික වශයෙන් හඳුනා ගන්නවා. ඒ වගේම මේ කාලේ ඔබ කරන කටයුතු වලට ආයෝජනය කරන්න ගොඩාක් අය උත්සාහ කරනවා මේ කාලේ. මොකද ඔබගේ සාර්ථකත්වය දකිද්දී අන්න කවුරුත් දෙපාරක් හිතන්නේ අපි ආයෝජනය කරන දෙයට අගතියක් වෙයි මට පාඩුවක් වෙයි මොහොත ආයෝජනය කරොත් මේ තුල ලාභයක් මට අත්වේවි කියන පරමාර්ථය තුලමයි ගොඩාක් අය. ඒක නිසා අන්න ඔබ කියන ඕනෑම ප්‍රොජෙක්ට් එකකට ඔබ කියන ඕනෑම දෙයකට ව්‍යාපාරික වශයෙන් ආයෝජනය කරන්න ඔන්න පිරිස් ඇති වෙන කාල පරිච්ඡේදයක්. ඔබත් එක්ක වැඩ කරන්න නොසිතූ පුද්ගලයන් සමහරකට ඔබ ඒ තැන ගැන ටිකක් හීනමාපු තැන්වල හිටපු අය පවා මේ කාලේ කැමැත්ත පළ වෙන කාලයක්. අන්න ඒකත් හිතට සහනදායි සතුටුදායි තත්ත්වයක්. ඔබට දැම්ම මේව තුළ ඉඟිබිඟි පළ වෙලා තියෙනවා ඇති. අන්න ඒක නිසා මේ තත්ත්වයන් තුළ ටිකක් නමක් ව්‍යාපාර ශ්‍රේෂ්ඨයේ ඔබ කරන ව්‍යාපාරය තුළ නමක් දිනා ගන්න ඔබට හොඳ අවස්ථාවක් ලැබෙනවා මේ තත්ත්වයන් තුළ. මේ අවස්ථාවෙන් උපරිම ඵල ප්‍රයෝජන ඔන්න ජීවිතයේ ජයග්‍රාහී ගමනක් කරා ළඟා කරගන්න උත්සාහ දරන්න. ඔන්න ව්‍යාපාර තත්ත්වයන් තුළත් යහපත ළඟා කරගන්න පුළුවන්. හැබැයි එකක් මතක තියාගන්න ඕන අර ටිකක් කාර්යබහුල වෙද්දී ප්‍රශ්න එහෙම වෙද්දී යම් පොඩි හැලහැප්පීම් වෙද්දී ටිකක් මානසින් කඩාවැටෙන ස්වභාවය ඔබ තුළින් නැති කරගන්න. ඕනට වඩා දේවල් අර ඕනට වඩා හිතන දේ අන්න ඔබ තුළ තියෙන දේ ඒක අඩු කරගන්න. මොකද දැන් සෙනසුරුත් වක්‍ර වුණාට පස්සේ අන්න ඒ වගේ තත්ත්වයන් වල ටිකක් මානසිකව යම් පීඩාකාරී තත්ත්වයක් ඔබට තියෙනවා. අන්න ඒ ගැන ටිකක් හිතන්න. ගෘහ ජීවිතය ගැන කතා කරොත් මෙන්න මේ කාල පරිච්ඡේදය ටිකක් මෙන්න මේ කාලේ මෙහෙම දෙයක් තියෙනවා. gedara dora වැඩ කටයුතු වලට ඔබගේ මැදිහත්කම කියන්නේ මං කියන්නේ මේ අර ආර්ථිකමය වශයෙන් මැදිහත්කමවත් එහෙම දෙයක් නෙමෙයි. යම් ආකාරයකින් අර ඔබට සම්බන්ධ වෙන තියෙන අවස්ථාව ටිකක් අඩු වෙන මාසයක්. මොකද ඔබ නිවසේ රැඳෙන සම්භාවිතාවය ඉතා අඩුයි මේ කාල පරිච්ඡේදයේ. ඒක නිසා ටිකක් මේ කාලේ ගෙදරින් පිට හෝ නැත්නම් රාජකාරී තත්ත්වයන් තුල යම් නිවසින් බැහැරව ජීවත් වෙන්න ජීවත් වෙන කෙනා මං කියන්නේ ඔය ගිහින් දුර බැහැරක නවතිනවා කියලා සමහරුන්ට එහෙම වෙන්නත් පුළුවන්. දුර බැහැර කාලේ නවතින නැත්නම් විදේශගත වෙන්න. යම් දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර උදේ පාන්දර ගියා රැයට ආවා නිකන් සාමාන්‍ය අර ගෙදර අයත් එක්ක යම් ආකාරයකින් වැඩිය කතා බහ වෙන්න ඕන එකක කටයුතු කරන්න ඕන එක ඉන්න අර තියෙන සම්භාවිතාව ඉතලා ටිකක් අඩු වෙන කාල පරිච්ඡේදයක්. අන්න ඒක නිසා මෙන්න මේ කාල සීමාව තුළ චුට්ටක් අර දැන් ඔබ විවාහක නම් නැත්නම් විවාහලා දරු දැරියෝ ඉන්නවනම් අර ටිකක් ඔබට තියෙන ඒ අර ලැංගතුකම මත ආදරය මත පදනම් වෙච්ච යුතුයකම් වක්කීම් ටිකක් අර කෙයාරින් කියන්නේ අපි කියන්නේ අර දක්වන ලැංගතුකම කෙයාරින් ඒ තත්ත්වයන් ටිකක් ඔබට මග හැරෙන්න පුළුවන්. අන්න ඒක නිසා ඒ වගේ දේවල් එක්ක ඉතින් මෙහෙමයි සමහර දේවල් අපිට 100%ම වෙනස් කරන්න අපහසු වෙයි. නමුත් යම් ආකාරයකින් සැලසුමක් වැඩ කරලා ඒ ජීවිතේට ඒ දේවලුත් කරන්න ඕන ජීවිතේ. රාජකාරී විතරක් නෙමෙයි. අන්න ඒ ගැන චුට්ටක් හිතලා කටයුතු කරන්න මම ඔබට අදහසක් විතරයි මේ දෙන්නේ. ඒ ගැන ටිකක් හිතන්න අවස්ථාවක් කරගන්න පොඩ්ඩක් පවුලේ අයන් චුට්ටක් බැහැර වෙන්න ඉඩකඩ ප්‍රවණතාවය වැඩි මාසයක් తాවකාලික තත්වයන් තුල අර කිව්වාගේ විදේශගත වීම බලාපොරොත්තු වෙන්න පුළුවන් කාර්යයක්. දුර බැහැර ප්‍රදේශ වලට යන්න එහෙ නැවතිලා ඉඳ කටයුතු කරන වෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ කාල සීමාව තුළ ටිකක් හැබැයි gedara dora වැඩ කටයුතුත් යම් ආකාරයකින් වෙන කාලයක්. ඒ නිසා ඔන්න නිවාස ඉදි කරන්න බලාපොරොත්තු වෙන නිවාස යම් ආකාර අලුත් වැඩියා කරන්න බලාපොරොත්තු වෙන නැත්නම් තමන්ගේම කියලා දෙයකට එහෙම යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මේ කාලේ ඒ සඳහාත් හොඳයි. ඒක යහපත් කාල පරිච්ඡේදයක්. හැබැයි මෙතනදී හොඳ සැලසුමක් එක්ක ඒක වැඩ කරන්න ඕන. හේතුව යම් ආකාරයෙන් වංචනිකයන්ට අසු වෙන්න ඒ වගේ දේවල් වල ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ඒ තත්වයන් ගැන සැලකිලිමත් වෙන්න ආවට ගියාට දැන් වැඩ වැඩි මට ඕවා ගැන හිතන්න වෙලා නැහැ කාට හරි ලව කරගන්න. අන්න ඒවා කරන්න යන්න එපා.
මොකද යන්න ඒ වගේ හරිම විදිහට තමන්ගේ කියලා ගයක් දොරක් හදාගන්නේ හරි වටිනාකමක් තියෙන තැනක් එක්කනේ. අනේ ඒ නිසා මේ වටිනාකමක් දෙන්න පුළුවන් අය හොයලා බලලා නිවැරදි ප්‍රමිතියක් ඇති දේවල් එක්ක කටයුතු කරන්න වග බලා ගන්න. මේ වගේ නිසා නේ ඔබගේ මගහැරීම නිසා ඒ ප්‍රමිතිය ඒ දේවල් නැති වෙන ඉඩකට පවතින නිසා මම මේ කියන්නේ. ඔබට පැහැදිලි තියෙ කියන දේ. ඒ වගේම තව දෙයක් ඔබට විශේෂයෙන්ම කියන්න ඕන මෙන්න මේ කාල පරිච්ඡේදය විශේෂයෙන්ම සහෝදර සහෝදරයන්ක කටයුතු කරන කාල පරිච්ඡේදය තුල පොඩ්ඩක් මේ කාලේ වුන් කියන. නැත්නම් ඔබගේ බාල දරුවෝ නැත්නම් ඔබට ඉන්න දරුවෝ නැත්නම් බාල සහෝදර සහෝදරියෝ අන්න ඔවුන්ගේ කටයුතු වලට වැඩි වශයෙන් වෙහෙසක් වැඩි වශයෙන් මූල්‍යමය වශයෙන් දෙයක් කරන්න සිද්ධ වෙන කාල පරිච්ඡේදයක්. මේ කාල සීමාව තුළ වැඩි වශයෙන් අන්න ඔවුන්ට වියදම් කරන්න වගේ දේවල් වේවි. නැත්නම් ඔවුන්ට කාලයත් සමහරකට විඩංගු කරන්න වේවි. ඉතින් මේ කාලේ අර කිව්වා වගේ කලමනාකරන ටික අපහසුයි. හැබැයි ඉතින් ඒ තත්ත්වයක ටිකක් හිතලා කටයුතු කරන්න වෙනවා මෙන්න මේ කාලේ. ඒ දේ හොඳින් හිතේ තියාගන්න වග බලා ගන්න. අනිත් පැත්ත මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම අර බැයි පවුල ඇතුලේ යම් ආකාරයකින් සමගිය කියන දෙයට ලොකු ගැටලුකාරී තත්ත්වයක් උදා වෙන්නේ නැති තිබිච්ච යම් පහුගිය කාලේ විශේෂයෙන්ම ජුනි මාසය ඊට කලින් කාල සීමාව තුළ තිබෙන යම් ප්‍රශ්න ගැටලු ඒවා निराකරණය කරගන්නත් අවස්ථාවක් ලැබෙනවා. තිබිච්ච යම් අමනාපකම් තිබ්බනම් ඒවා නැති කරගන්න හැකියාවක් ලැබෙනවා. වගේම තව පැත්තකින් ටිකක් ඔය මේ කාල සීමාව තුළ සම්බන්ධතාවයල් ගොඩනගෙනවා අර ටිකක් දුර බැහැර ඥාතීන් සමග. අන්න ඔවුන් එක කටයුතු කරන්න. සමහරකට ඒවා ඔබගේ වෘත්තියට ගැලපෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ දේවල්ටත් යම් නැඹුරුවක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි දැන් ගනුදෙනු කරනවා කියන එක අදහස් කරන්නේ ඔවුන් එක්ක අර විනෝදකාමීව කටයුතු කරනවා අර නිකන් කුළුපක කටයුතු කරනවා කියලා මේ කියපු කාර්යබහුලතත් එක්ක ඒවා කරන්න පුළුවන්ද නෑ. ඔවුන් එක යම් සම්බන්ධ වෙලා කරන වැඩ. ඒ දේවල් කරන්න හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ඒ தත්ත්වය හොඳයි. පවුලේ පදිංචිය සම්බන්ධයෙන් වුණත් මේ කාල සීමාව තුළ වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ කෝණ මාසෙන් අවසානයෙන් පස්සේ ඒ දේවල්ට යොමු වුණාට කිසි ගැටලුවක් නැහැ ඒ සම්බන්ධයෙන් මොකද මේ කාලේ එහෙම තියෙනවා අර කියන එක තැනක නොරැඳෙන ස්වභාවයක් ඔබ තුළ තියෙනවනේ ඒ නිසා මේ කාලේ ඒ බුද්ධිමත් ඒ වගේ දේවල්ට යොමු වෙන හොඳයි පොඩ්ඩක් ඒ දේවල් බලලා වාස්තු ගැලපෙන ආකාරයට ඒ දේවල් ගැන ටිකක් හිතලා කටයුතු කරන්න වගේ බලා ගන්න ඒ වගේම දරුපල අපේක්ෂාවෙන් හිටියනම් මේ කාලේ ඔය අපේක්ෂාව ඉස්ස සිද්ධ කරගන්න හැකියාව පවතින කාල පරිච්ඡේදයක් හැබැයි විශේෂයෙන්ම තුලා ලග්න හිමි කාන්තා පාර්ශ්ව දරුවෝ පිරිස ගැනීම කරලා ඉන්නවනම් මේ කාල සීමාව තුළ ටිකක් ගැබ ප්‍රවේශම් කරගන්න උත්සාහ කරනවා මේක මෙහෙම ප්‍රවේශම් කරගන්න කියන්නේ මේ මහ ලොකුට බය වෙන්නේ නෙමෙයි නමුත් යම් ආකාරයෙන් පුංචි ගැටලු පැන නගින්න ටිකක් ඉඩකඩ ප්‍රවෘත්ති දෙනවා එඳ වෛද්‍ය ප්‍රේස් මත ටිකක් කටයුතු කරන්න වග බලා ගන්න ටිකක් අර මං කියන්නේ අර ඔබ කල්පනාකාරීව කටයුතු කරන්න කියන එක විතරයි නැත්නම් අනව අනීත බියක් ඇති කරගත යුතු නෑ මේ කාලේ පොඩ්ඩක් ඔය මේ කාල සීමාවල් ගැන ඔබ විශේෂ අවධානයකින් කටයුතු කරන්න. අනිත් පැත්ත මෙන්න මේ කාල සීමාව තුළ ඔන්න මව සම්බන්ධයෙන් යම් ආකාරයකට තිබිච්ච ප්‍රශ්නයක් ගැටලුවක් නැත්නම් මවගේ සෞඛ්‍ය පිළිබඳ තිබිච්ච ගැටලුකාරී තත්ත්වයක් වුණත් ඔන්න විසඳා ගන්න හැකියාවක් එක විශේෂ වශයෙන්ම ඔබට ඔන්න මේ මාසේ 7 වෙනිදාන් පස්සේ කාල සීමාව තුළ මුල් සතියෙන් පස්සේ අන්න හැබැයි ඒ දේ තුළ ඔවුන්ගේ දැන් සෞඛ්‍යමය වශයෙන් ගැටලුවක් වෙන්න පුළුවන් ආර්ථිකමය වශයෙන් හෝ මොකක් හරි දෙයක් නිමා කරගන්න ඒ දේ තුළින් යම්කිසි මනසට වදදිච්ච කාරණාවක් සහනයක් අත්පත් කරගන්න හැකියාවක් ලැබෙන කාල දසාවකින්ද ඒ தත්ත්වය ඉතාමත්ම වැදගත්. ඉතින් ඒ වගේම තව විශේෂ කාරණාවක් මම ඔබට කියනවා පවුලක් වශයෙන් ටිකක් යම් ආකාරයකින් එකතු වෙලා පුණ්‍ය කටයුතු කරන්න. නිකන් මේ කාලේ ඒ පුණ්‍ය කටයුතු පින් දහම් කරන ආගම දහමට අනුව කටයුතු කරන්න. ඉතා හොඳ තත්ත්වයක් තියෙන සමහරට ඒවට ඔබට සම්බන්ධ නොවුනත් ඒවට යම් ආකාරයෙන් ඔබට අර ඒවට මඟ පෙන්වීම හෝ ඒවට යම් පහසුකම් යම් ආකාරයකින් සපයන්න පුළුවන් නම් මේ කාලේ ඒක හොඳයි. මොකද ඒක පවුලටත් යම් යහපතක් වේවි. ඔබගේ ඉලක්ක වලටත් යම් යහපතක් වේවි. මානසික සාහනයත් පවුල් ජීවිතය ඇතුලේ ඇති වෙන්න හේතු කාරණා සමගිය ඇති වෙන්න බලපාවි. මොකද මේ කාලේ මේ වගේ දේවල් වලට හිත නැඹුරු වෙන තත්ත්වයක් මේ පවුලක් වශයෙන් තියෙනවා. ඒ වගේම මේ කාලේ සම්බන්ධතා ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා ගැන කතා කරොත් මේ කාල සීමාව අවිවාහකයේ විශේෂයෙන්ම පොඩ්ඩක් මේ කාලේ ඔබ පෙම්වතා පෙම්වතියට ඔබගේ දෙන අවධානය ඔබගේ යම් ආකාරයකින් යොමුව ටිකක් අඩු වෙන කාල පරිච්ඡේදයක්. අන්න ඒකට චුට්ටක් එහෙමින් කසුකුසු නම් ඇහෙන කාලයක්. ඉතින් ඒවා මෙහෙමයි. ඒවා කසුකුසු ටිකක් මහා පරිමාණයේ හඬුසර වල ගෙනියන්නේ නැතුව පොඩ්ඩක් එහෙමින් ෂේප් කරලා ඒ දේවල් ටිකක් අර ආදරණීය ලෙස පවතන හොඳයි. නැත්නම් ඔබට පොඩ්ඩක් කේන්ති යනවනේ මේ වගේ කසුකුසු වෙද්දී ඔබටත් ඒක දරා ගන්න බැරුව ගිහිල්ලා අන්තිමට ටිකක් කේන්තියෙන් සැරපරුෂව කතා කරන ස්වභාවයක් ඔබ තුල තියෙනවා. ඒ නිසා ඔය ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා පවත්තන ඔබ මේ කාල සීමාව තුළ චුට්ටක් සැලකිල්ලක් දක්වන්න අර ඒ ඔබේ පෙම්වතා පෙම්වතියගේ යම් ආකාරයකින් කාලය යොමු කිරීම සහ අර උන්ට ටිකක් කාරුණික වශයෙන් ටිකක් ආදරේ දැනෙන විදිහට කටයුතු කරන්න වග බලා ගන්න පොඩක් ඔබ තුළ අයි ආදරණීය බව චුට්ටක් අඩු කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ කාලේ ටිකක් සිතුවිලි චංචලයි. ඒක නිසා ටිකක් ඔය විශේෂයෙන්ම ටිකක් හිත යන තැන් වැඩි. ඒ දේවල් එක්ක නමුත් හැබැයි මේ කාලය
ඒ දේවල් තුළින් ඔබ අතින් වැරදි සිද්ධ වෙන්නවටත් වඩා ඔබට යම් හානිකර දේ සිදු වෙන්න ඊටකට ප්‍රවණතාවය පවතින. ඒ නිසා මම මේ කතා කරන්නේ පවතින ආදර සම්බන්ධතාවයවත් ඒව නෙමෙයි. යම් ආකාරයක සිතුවිලි මත දැන් ආදර සම්බන්ධතාවක් නැති අය නැත්නම් තිබුණත් තව දේවල් වලට ඔළුව යන අයට මම මේ කියන්නේ චුට්ටක් අර ඒ ආදර සම්බන්ධතාව කියන්නේ කෙටි කාලිනව ඇති වෙන දේවල් එක්ක ටිකක් සම්බන්ධතාව පවත්වා ගන්න ගිහිල්ලා යම් හානිකර දේවල් ඇති වෙන. එහෙම නැත්නම් විශේෂයෙන්ම මේ කාලය ඔබ තුලා ලග්නෙමි පුරුෂයෙක් වුණත් ඔබ තුලා ලග්නෙමි කාන්තාවක් වුණත් කාන්තා පාර්ශවයෙන් යම් ආකාරයකින් ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් නම් ආකාර ඔබගේ නමට කැලලක් වෙන දෙයක් නැත්තම් නැති ප්‍රශ්නයක් ඇති වෙන ඉඩකට පදින ඔබ තුලා ලග්නෙමි පුරුෂයෙක් වුණත් කාන්තාවක් වුණත් කාන්තාවන් එක්ක කටයුතු කරද්දී ඇසුරු කරද්දී නැත්තම් යම් රාජකාරී කටයුතු කරද්දී ප්‍රවේශයෙන් මම කියන්නේ මේ සම්බන්ධතාව හින්දා ඇති වෙන දෙයක් කියලා. එහෙම එකක් නෙමෙයි. නමුත් අර කොයි හෝ තත්ත්වයන් තුළ යම් කාන්තා බලපෑමක් නිසා ඔබට යම් හානියක් වෙන්න පුළුවන්. සමහරවිට ඔබට පවතින සම්බන්ධතාවයකට කාන්තාවක් නිසා ඇති වෙන ගැටලුවන් නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තත්ත්වයන් ටිකක් බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ওই තරුණ තරුණියෝ මේ කාලේ විශේෂ සැලකිල්ලක් දක්වන්නේ ඒ සම්බන්ධයෙන් අර නැති ලෙඩ දාගන්න නැතුව නැති ප්‍රශ්න ජීවිතේ ලං කරගන්න නැතුව ඉන්න. ඒ වගේම බුද්ධිමත්ව කටයුතු කරන්න. විවාහයන් අපේක්ෂිත තුලා ලග්න හිමියන්ට මේ කාලය නරක කාලයක් නෙමෙයි. නමුත් අර හදිස්සි තීන්දුව ගන්න තරම් සුබවාදී කාලයක් නෙමෙයි. අන්න ඒක හොඳින් මතක තියලා කටයුතු කරන්න. විවාහය තීන්දුවක් ගන්න ජීවිත කාලෙටම. ඉතින් ජීවිත කාලෙටම ගන්න තීන්දුව තියෙන හදිස්සියේ කලබලෙන් ගන්න අවශ්‍ය නැහැනේ. ඉතින් හිතලා බතලා දුරදිග බලලා හොයලා කරලා නිවැරදි ලෙස අදහස් ගැලපෙනවා කියලා බලලා මේ විවාහය සඳහා යොමුවට කමන්නේ. කලබලයෙන් මේ හදිස්සිය ඇති වෙන යෝජනා වෙන්න පුළුවන්. හදිස්සිය ඇති වෙන යම් ආකාරයකින් සම්බන්ධතාව වෙන්න පුළුවන්. ඒව නිසා ඉක්මන් විවාහයට යන එක එතරම් සුදුසු නෑ. මොකද සිකුරු ග්‍රහයා ටිකක් මේ කාලේ සතුරු භාවයෙන් ගමන් කරන කාලයක්. සාමාන්‍ය සැප්තැම්බර් 2 වගේ කාල සීමාව දක්වා සිකුරු ටිකක් දුර්වලව ගමන් කරන කාලයක්. අන්න ඒක නිසා චුට්ටක් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න වග බලා ගන්න. නරකයි කියන වැරදි සිතිවිලි නෙමෙයි ඇති කරගන්න ඕනේ. කල්පනාකාරීව කටයුතු කරන්න කියන එක. ඒ කියන්නේ යහපත් කරගන්න පුළුවන් බුද්ධිමත්ත කලබලෙන් එපා කියන එකයි කියන්නේ. මොකද ඕක වැරදි තීරණයක් ගන්න තේරුම් ගැනීමක් ගන්න සමහර ඉඩකට පාදන නිසා මම නැවත වරක් එහෙම කිව්වේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා කරොත් මෙන්න මේ කාල දසාව තුළ විශේෂ වශයෙන්ම අධ්‍යාපන කටයුතු වලට හොඳ කාලයක් මේ කාලේ. මොකද මේ කාල සීමාව තුළ ටිකක් අර තමන් කරන්නේ මොකද්ද? තමන් කරන දේ තුළ අර ටිකක් උපරිමයෙන් කැපවීමෙන් කරන්න කැමති. මේ කාලේ ටිකක් ඔය ජයග්‍රහණ ගැනත් යම් අපි මේ සරල වචනක පෙරේතකමක් තියෙනවා. දිනන්න හරි පෙරේතයි මේ කාලේ. මුල් තැන ගන්න හරි ආසයි. අන්න ඒක නිසා ඔබ ඔබගේ කටයුතු කැපවීමෙන් කරන ස්වභාවයක් තියෙනවා. වෙනදට තරම් වඩා යම් කැපවීමක් ඔබ තුල තියෙනවා. ඒක නිසා අධ්‍යාපන ජීවිතය තුළ යම් සාර්ථකත්වයක් අත් කරගන්න හොඳ හැකියාවක් පවතින ස්වභාවයක් තියෙන නිසා මෙන්න මේ කාලේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙන අය ඔන්න උත්සාහ කරන අලුත් දේවල් කරන්න, ඉහළ දේ කරන්න. මොකද මේ කාල සීමාව තුළ ඒ දේවල් සාර්ථක කරගන්න හැකියාව දෙනවා. විශේෂයෙන්ම තාක්ෂණික දැනුම නැත්නම් නවීන විදිහට යන විදිහේ ඔය තොරතුරු තාක්ෂණය වෙන්න පුළුවන්. නොයෙකුත් අර දැන් කියන්නේ මේ අධ්‍යාපනික වශයෙන් යම් වෘත්තිමය දැනුමක් අත්පත් කරගන්නත් ඉතා සුබවාදී කාල පරිත්‍යාගය නිසා මෙන්න මේ කාල සීමාව තුළ ඔන්න ඔබට හොඳ අවස්ථාවක් වෙන මොකද දෙයක් බුද්ධියෙන් යම් දෙයක් හිතලා කරන්න පුළුවන් තත්ත්වයක් ඔන්න මේ කාල සීමාව තුළ තුලා ලග්න හිමියා තුළ පවතිනවා. අන්න ඒකෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්න හොඳ හැකියාවක් පවතිනවා. ඒ වගේම හැබැයි චුට්ටක් සැලකිලිමත් වෙන්න ඕන. අර ගොඩාක් දේවල් බදා ගන්න යන්නත් එපා. අර මම මුලින්ම කියලානේ පටන් ගත්තේ සැලසුමක් ඇතුව වැඩ කරන්න කියලා. ඒක මේ අධ්‍යාපනය කියන දේවත් ඔබ අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගත යුතු තත්ත්වයක් වෙනවා. මොකද හේතුව මේ අධ්‍යාපනික වශයෙන් අර කලබලයට සහ ඔබ අර ගොඩාක් දේවල් එකවර කරන්න ගිහිල්ලා අර කාල කළමනාකරණය කරගන්න බැරුව අර එකක්වත් හරියට කරගන්න බැරි වෙන්න පුළුවන්. අන්න ඒක නිසා ඒක ගැන ටිකක් දුර දිග හිතලා කටයුතු කරන්න වග බලා ගන්න. දැන් පොදුවේ ගත්තාම අධ්‍යාපනික වශයෙන් ඉතා සුබවාදී ඒ වගේ මේ අධ්‍යාපන කටයුතු කරන ගමන් වෘත්තියන් කරන මම කියන්නේ මේ උසස් අධ්‍යාපන හදාගන්නට අන්න මේ කාලේ මේ අවස්ථාවල වෙනවා. පහුගිය කාලේ උත්සාහ කරාට ඒකට අමාරු වුණාට මේ කාලේ ඔන්න මේ වගේ අවස්ථාවල් ලැබෙනවා. අන්න ඒකටත් හරි සැලසුමක් එක්ක කළමනාකරණය කරගන්න කරගත්තොත් ඒ ඔබගේ යම් ආකාර වෘත්තිමය වශයෙන් ආර්ථිකමය වශයෙන් යම් සහනයක් අත් කරගන්න ගම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න හැකියාවක් තියෙනවා. මොකද මේ කාලේ ටිකක් අර ඔබට ඒ වගේ අවස්ථාවන් නිර්මාණය වෙනවා. ඉතින් සැලසුම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම ශරීර සෞඛ්‍ය ගැන කතා කරොත් ගොඩාක් හිතන්න ඕන කාර්යයක් මේ කාලේ විශේෂයෙන්ම ඔය උගුර ආශ්‍රිතව යම් ආකාරයකින් පෙනහළු ආශ්‍රිතව යම් ආකාරයකින් එහෙම නැත්නම් අපි කියන්නේ නාසය කන ඔන්න ඒ සීමාවල එකට බැඳිච්ච තැන්නේ අනේ ආශ්‍රිතව යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න ඊට කඩ ප්‍රවණතාවයක් තියෙනවා. ටිකක් කතා කරන්න අපහසුතාවය තියෙන උගුරේ යම් බැරන්ඩි වෙන නැත්නම් උගුරේ යම් දේවල් හිර වෙන්න අපි ආහාර පාන ගද්දි වෙන්න පුළුවන්. වකර දෙයක් තුළ නැත්නම් සෙම වගේ අන්න ඒ වගේ දේවල් ටිකක් ඇති වෙන ප්‍රවණතාවය වැඩි.
අන්න ඒක නිසා ටිකක් ඒ ගැන දුරදිග නොසිතා කටයුතු කරන්න කරොත් ගැටලුවක් වෙනවා. මොකද හේතුව වෙන්නේ සමහරක් රට සුළු සුළු සෙම් රෝගී තත්ත්වයන් වෙන්න පුළුවන් ඒවා. හැබැයි ඒවා පොඩ්ඩක් මේ කාලේ පෙනහළු වලට යම් සෙම් ගිහිල්ලා යම් නියුමෝනියා තත්ත්වයන් වගේ තත්ත්වයන් වලට මුහුණ දෙන්න. අන්න ඒ වගේ දේවල් ටික අපි කියන්නේ හුස්ම ගැනීමේ අපහසුතා වගේ ශ්වසන අපහසුතා වගේ ඒවා ඇති වෙන්න ඉඩකඩ ප්‍රවණතාවයක් පෙන්눔 කරනවා. අන්න ඒක නිසා මෙන්න මේ කාල සීමාව තුළ ඒ ගැන ටිකක් විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන මේ කාලේ කටයුතු කරද්දී. අනිත් එක තමයි ටිකක් අර මේ කාල සීමාව තුළ ටිකක් උෂ්ණ අධික ආහාර සැර ආහාර කියන්නේ ටිකක් අඩු කරගන්න තරමට හොඳ වෙනවා. මොකද ඒවත් හේතු වෙනවා මෙන්න මේ කියපු කාරණා තුළ එයාම කටයුතු වෙන්න. අනිත් පැත්තෙන් ඔය රක්ත හීනතාවය නැත්නම් ඔය රක්ත රෝග කියලා තියෙන රක්තය කියලා කියන්නේ ඒ වගේ තත්ත්වයන් ඒ වගේම යම් ආකාරයකින් අපි කියන්නේ අර්සස් වගේ රෝගී තත්ත්වයන් ඇති වෙන්න ඉඩකඩ ප්‍රවණතාවයක් පෙන්눔 කරනවා. අනිත් පැත්තෙන් යම් ආකාරයකින් හම් ආශ්‍රිතව යම් රෝගී තත්ත්වයන් ඇති වෙන්න ඉඩකඩ පවතින කාල පරිච්ඡේදයක්. ඒ නිසා සමහරක් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේක හොඳින්ම දැන මේක මේ හොඳින් තේරුම් ගන්න කියන දේ. සමහරක් වෙලාවට අර සීතල අධික ආහාර ගත්තත් ප්‍රශ්නයක්. උෂ්ණ අධික ආහාර ගත්තත් ප්‍රශ්නයක්. අනේ දෙපැත්ත අර බැලන්ස් නැතිකමක් වගේ දෙයක් ටිකක් තියෙනවා. අනේ ඒක නිසා පොඩ්ඩක් හැමදේම සමබරව දෙයක් කරන්න උත්සාහ කරන්න. ටිකක් වෛද්‍ය උපදෙස් මත ඒ වගේ තත්ත්වයන් තුළ කටයුතු කරනත් වග බලා ගන්න. යම් ඔය ඇලර්ජි වීම වගේ දේවල් ආහාර නිසා ඇති වෙන යම් ගැටලුකාරී තත්ත්වයන් වෙන්න පුළුවන්. ඒ ගැන ටිකක් සැලකිල්ලක් දක්වන්න විශේෂ සැලකිල්ලක් දක්වලා කටයුතු කරන්න වග බලා ගන්න. මොකද හොඳ දේවල් වෙන කාල සීමාව තුළ ශාරීරික සෞඛ්‍යයෙන් යම් මේවට බාධාවක් වෙනවා නම් අපිව වළක්වා ගත යුතු නිසායි මම මේ දේවල් කරන්නේ. ඒ නිසා ටිකක් සැලකිලිමත් වෙන්න පාදාශ්‍රිතවත් යම් පොඩි යටිපතුල් ආශ්‍රිතව යම් ටිකක් ඔය හිරිවැටෙන ගති ස්වභාවයක් යන ඒ වගේ දේවල් ඇති වෙන විලුඹ ආශ්‍රිතව යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්නත් ඉඩකඩ ප්‍රවණතාවයක් තියෙනවා. ඔය කැල්සියම් මූණතාවයන් වගේ දේවල් ඒ ගැන ටිකක් සැලකිලිමත්ව කටයුතු කරන්න. එතකොට මේ සියල්ල වළක්වා ගනිමින් ජීවිතේ සාර්ථකත්වය කරා ළඟා වෙන්න හැකියාව තියෙනවා. මේ තත්ත්වයන් තුළ අධික කාර්යබහුලත්වයෙන් මැද මේ ගෙන යම් පැටලි සහගත දේවල් ටිකක් අර පැටලෙන වචන වැටලෙන්න ඉඩකට පවතිනවා. ඒව ගැන හිතන්න එපා. ඒවට සමාව ඉල්ලනවා. නමුත් මේ දේ තුළ ගත යුතු ඔබේ ජීවිතය අරන් ජීවිතේ සාර්ථක ගමනක් කරාගෙන යන්න තුලා ලග්නෙ උත්සාහ කරන්න. ඔන්න කරන පිළියම් පිළිවෙත් ගැන අපි කතා කළ යුතු වෙනවනේ. ඉතින් මේ පිළියම් පිළිවෙත් එක්ක මුලින්ම මම ඔබට අර හැමදාම වගේ බෝධි පූජාවක් කියන. හැබැයි මේ බෝධි පූජාව ඉතා විශේෂයි. මොකද හේතුව මේක චුට්ටක් කොට මහන්සි වෙන්නත් වෙනවා. හැබැයි එහෙම කළා කියලා ගැටලුවක් නෑ. විදේශගතලා ඉන්නකොට ඔක ප්‍රශ්නයක් වෙනවා. නෑ ඒක ගැටලුවක් කරගන්න එපා. ඔබට හැකියාවක් පවතින පරිදි ඔබ ඉන්න කාමරයක හරි සාමාන්‍ය බෝධියක් ගාව ඉන්නේ කියලා හිතේ තියාන ඒ යම් මෛත්‍රී භාවනාව කරලා බෝධි පූජාවක් කරන විදිහට කරාට කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ හැකියාව මෙන්න මේ දේ කරන්න. මොකද්ද විශේෂයෙන්? මේකට අපිට විශේෂිත ද්‍රව්‍ය කීපයක් ප්ලාස්ටි කරගන්න වෙනවා. මහා වීදන් යන දේවල් නෙමෙයි. විශේෂයෙන් මෙතනදී ඔබට හැකියාවක් තියෙනවා නම් තැඹිලි පොල් ගහකින් බිමට නොවැටි කඩා ගන්න පුළුවන් වඩා යහපත්. නැත්තම් ගැටලුවක් නැහැ. තැඹිලි පොල් ටිකක් අරගෙන පොල් තෙල් يعني ඒ තෙල් තැඹිලි පොල් තෙල් හිඳ ගන්න පුළුවන් නොඉඳුල්ල ඒක ඉතාමත්ම වටිනවා මේ බෝධි පූජාව සඳහා. මොකද අර කරන දේ තුළ ඔබ තුළ තියෙන ශුද්ධ භාවයට ඉතා වැදගත්. මොකද හිත මනස ඒ දේවල් තුලින් ඇති වෙන දේ පිරිසිදු භාවයකින් දේ ඉතා වැදගත් වෙනවා. මේ පිරිසිදුව ඒ තෙල් හිඳ ගන්න පුළුවන් නම් ඉතා වැදගත් වෙනවා. ඒ වගේම එදාට බුලත් කොළ 9ක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. පුළුවන් නම් බෝපත්‍ර 9ක් හොයාගන්න ඒකත් වටිනවා. ඒ වගේම පහනුත් අලුත් පහන් 9ක් කරනවා වඩා හොඳයි. එහෙම නැත්නම් වෙන පාවිච්චි කරපු පහන් හරි හොඳට හොදලා ටිකලා කර වතුරේ පෙඟෙන්න තියලා පාවිච්චි කරනවා නම් හොඳයි. ඒ වගේම කහ පාට මල් සාමාන්‍ය මල් වට්ටි 9කට වගේ ප්‍රමාණවත් වෙන විදිහට කහ පාට රන්වන් පාට හුරු මල් යොදා ගන්නවා නම් ඒකත් ඉතා වැදගත්. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා බෙලිමල් තම්බගෙන අපිට බෙලිමල් අපි පානය කරන්නේ. අන්න බෙලිමල් යොදා ගන්න උත්සාහ දරන්න. ඒ වගේම කහ පාට රෙදි ගඩක් ඕන. කහ පාට පුංචි රෙදි ගඩක්. ඉතින් බෝධි පූජාව සාමාන්‍ය පරිදි අපි කරන විදිහටම කරන්න ඕන. මෙතනදී පොඩි වෙනසක්කට කියලා සිදු වෙන්නේ අර අපි මල් පූජා කරද්දී අපි සාමාන්‍ය පරිදි බුදුන් වහන්සේගේ අපි කියන පිළිමයකට සංකේතවත් පිළිමයකට අපි පූජා කරනවානේ. මල් පූජා කරලා මල් පහන් හඳුන් කුරු පූජා කරලා සුවඳ දුම් පූජා කරලා බෝධිය වටේටත් අර අපි බුලත් කොළ 9ක් ගත්ත ඒ 9 බෝධිය වටේට බිමින් තියලා බෝමළුවේ තියලා අන්න කහ පාට මල් එතනින් තියන්න. කහ පාට මල් ඒ බුලත් කොළ උඩින් තියන්න. ඒ වගේම ඒ හැම තැනටම හඳුන් කූර බැගිනුත් දාන්න. ඊට පස්සේ අර අපි පහන් 9ක් පිළියෙල කරගත්ත තැඹිලි තෙල් වලින් හදාගත්ත පහන් ඒක බුදුන් වඳින්න බුදුන්ගේ පූජා කරන්නත් ඒ තෙල් යොදාගත්ත කමන්නේ. ඒ වගේම අර පහන් 9ත් ඒ බුලත් කොළ උඩින් තියලා ඒ බුලත් කොළ 9 තුල ඒ පහන් 9ක් දැල්ලන්න.
මම අර කෙටියෙන් කිව්වේ මේක බෝධි පූජා කරන්න කලින් ඔබ හොඳින් පිරිසුදු වෙලා යන්න ඕන. ඊට පස්සේ බෝධි මළුව හොඳින් පිරිසුදු කරන්න ඕන. ඒ කාරණා සුපුරුදු පද කරන්න මේක අර දීර්ඝ වෙන තමයි කෙටියෙන් කිව්වේ. ඔබ සාමාන්‍ය බෝධි පූජා පවත්වන මේ සියලු ගෞරවාන්විත විදියට සියල්ල කරන්න උත්සාහ කරන්න. ඉතින් ඊට පස්සේ අර පහන් දැල්ලලා ඔබ එතන වාඩි වෙන්න. වාඩි වෙලා මුලින්ම ඔබ පැන් කල 3ක් ලෑස්ති කරන්න. මට ඒක මුලින් කියන්න අමතකුණා. ඒ පැන් කල 3 ලෑස්ති කරන අර සාමාන්‍ය පරිදි ඔබ කහ තීරයක් අරන් ගියා කහ රෙදිකට උඩ තියලා ඒ පැන් කලේ ඔබ ඒ බෝධි පූජාවට අදාළව සියලු ගාථා කියලා ඒ වගේම අභිසම්විධාන පිරිත 7 වතාවක් සජ්ජායනය කරලා ඊට පස්සේ බෝධි වටේ 3 වතාවක් බැගින් ගමන් කරන්න ඉතිපිසෝ ගාථාව කියමින් ගිහිල්ලා ඔන්න දෝවණේ කරලා අවශ්‍ය නම් අපි අර සුපුරුදු කරන විදිහට පැන් ටිකක් ගෙදර අරන් එන්න ඉතිරි කරගත්ත ගැටලුවක් නැහැ. එහෙම විශේෂ අවස්ථාවකුත් නැහැ. ඒ හින්දා ගැටලුවක් එක ඔබ තීරණය කරන්න. ඊට පස්සේ නැවත වරක් ඉඳගෙන මෛත්‍රී භාවනාව කරන මෛත්‍රී භාවනා කරනදී අපි ගොඩාක් කතා කරලා දෙනවා. කෙටියෙන් කිව්වොත් මුලින්ම ඉඳගෙන ඇස් දෙක වහගෙන ඔබගේ හිතේ තියෙන ප්‍රශ්න කරදර ගැටලු ඒ වගේම හිතට දැනෙන දේ සතුටුකුල් කාරණා වෙන්න පුළුවන් ඕනෑම දෙයක් ගොඩාක් වෙලා අරන් හරි ඒක දැනෙන කියවන්න හිතන්න හිතදී ඒක ඔබට යම් ආකාරයක තිබිච්ච ගැටලුව සාමාන්‍ය බග නෑ ඔබට හිතට දැනුණු තද බල ලෙස දැනෙන තත්ත්වය අඩු වෙන්න ගන්නවා ඊට පස්සේ ඔබ අවර ශබ්ද ගැන හොඳින් අවබෝධය තියාගන්න ඒ ශබ්දවලට වැහුම්කම් දෙන්න ඊට පස්සේ ඒවත් ඔබට සාමාන්‍ය වෙනවා ඊට සවටින් එන ගන්ධ සුවඳ ඒ වගේ දේවල් ගැන අවධානය යොමු කරන්න ඔන්න ඒකත් සාමාන්‍ය ටික වෙලාවක් යද්දි ඊට පස්සේ හුස්ම ඉහළ පහළ ගන්න හැටි ඔබ හිතන්න. එතකොට ඔබට හොඳ හිස් බවක් දැනෙවි. ඔන්න එතන ඉඳන් මෛත්‍රී භාවනාව සියලු සත්ත්ව දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකෙන් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා හැකි වෙලාවක් ඔබ මේ භාවනාව කරන්න. ඊට පස්සේ අවසානයේදී දෙවියන්ට පින් දෙද්දී ඔබ විෂ්ණු දෙවියන්ටයි, ශිව දෙවියන්ටයි, කතරගම දෙවියන්ටයි පින් දෙන්න. පින් දීලා මේ කරගත්ත පුණ්‍ය ශක්තිය ඒ දෙවිවරුන්ට අනුමෝදන් කරලා ඔබ ඔබගේ කටයුතු කරගෙන කිසි දෙයක් ඔබට යහපතක් වෙන්න ඒ කිසි දෙයක් ඉල්ලන්න අවශ්‍ය නැහැ. ඔබ කරන ඒ සත්ක්‍රියාවන් තුළ ඒ පින්කම් තුළ ඔබට ඒ දේවල් නිරායාසයෙන් ලැබෙනවා. ඔන්න ඕක ඉතා වැදගත්. මේක හැකි දාය බ්‍රහස්පතින්දා දවසක් කරන්න උත්සාහ කරනවා නම් හොඳයි. නැතිනම් තමන්ට හැකි දවසක් ගන්න. බ්‍රහස්පතින්දා කරන අය උදෑසන 6ත් 7ත් අතර හෝ රාත්‍රී 8ත් 9ත් අතර කරනවා නම් ඉතා යහපත්. හැබැයි මේ වෙලාවල් ඔබට අපහසු නම් කොහොම හරි මේක අදිෂ්ඨානයක් විදිහට කරන්න උත්සාහ දරන්න. තවත් මේ හැමෝටම කරන්න පුළුවන් පිළියමක් කියන්නේ ගෙදර ඉඳන් කරන්න පුළුවන් දෙයක් පුරුද්දක් වශයෙන් ඒ කියන්නේ විදේශගතලා හිටියත් පුළුවන් උදෑසන අවදි වුණාම අපි අර සුපුරුදු පිරිත් දේශනා ටික ශ්‍රවණය කරන්න සජ්ජා කරන්න සූ ටීවී එකේ තියෙන්නේ සූර්ය පිරිත, කන්ද පිරිත, මෝර පිරිත, සත්බුදු වන්දනාව, චන්ද්‍ර පිරිත ශ්‍රවණය කරන්න සජ්ජායනය කරන උදේ නැගිට ගමන් ඇඳේ ඉඳන් මේ ඊයර්ෆෝන් එක ගන්න ශ්‍රවණය කරත් කමන්නේ රාත්‍රී නින්දර පෙරත් එහෙම කරන්න සමහර අය දැන් මේ විදේශ රටවල ඉන්නට එක ටිකක් ඇහෙන්න දාන්න බෑනේ කිසි ගැටලුවක් නැහැ නිදි යන කලින් ඕනම් පැය භාගයක් ඇය උපරිම ඒ පිරිත් වලට ඒ පිරිත් ශ්‍රවණය කරන්න ඒ වගේම උදෑසනට ඔබ ඔබගේ ආගමික කටයුතු කරන පහන් දැල්ලන්න පුළුවන් අය තමන්ගේ දහමට අනුව කියන්නේ බෞද්ධ අය බුදු පහන දැල්ලලා කතෝලික අය ඔබ කරන ඒ වතාවල් ටික හින්දු ඉස්ලාම් හැමෝම උදෑසන ඒ බුදු පහන ඒ තමන්ගේ අවශ්‍ය කාරණාව කරලා හවසටත් ඒක කරන්න උදේ හවස ඒ දේ කරන්න උත්සාහ කරන්න අභිසංවිධාන පිරිත පුළුවන් නම් උදේ හවා ශ්‍රවණය කරන සජ්ජායනය කරන ඉතා වටිනවා මෙන්න මේ කාල සීමාව තුළ මේ ගුරු ඉතා බලවත් වෙන කාල සීමාවක් ඒ නිසා ඒ ගුරුගේ බලය ඉතාව වැදගත් ලෙස ඔබට සකස් කරගන්න හැකියාව තියෙනවා ඒ වගේම හැකි අය පුංචි බෝ පැලයක් බෝධයාගේ ඇසතු බෝ කියන අපි ගොඩක් කියන්නේ ඇසතු පැලයක් ගෙදර තියාගෙන ඒකට පුළුවන් සාත්තු කරන්න නිතර ඒ පත්‍ර ස්පර්ශ කරන්න ඔබට යම් හිතට දුකක් කරදරයක් ලැබුණ වෙලාවක දැනුණු වෙලාවකට එතනට ගිහිල්ලා ඉන්න ඒක ස්පර්ශ කරන්න හඳුන් කූරක් පත්තු කරන්න අන්න ඒකට සාතු සප්පායම් කරන්න ඒක ඉතාමත් වැදගත් වෙනවා මෙන්න මේ කාල සීමාව තුළ තවත් දෙයක් කියන එක හැමෝටම කරන්න අපහසුයි මේ කාලේ තියෙන තත්ත්වයට එක නමුත් හැකියාව දෙනවා මොකක් හෝ රනින් කරන ලද ආභරණයක් නැත්නම් පුංචි රන් කැබැල්ලක් හරි කමන්නේ ළඟ තබගෙන ශරීර ස්පර්ශන ආකාරයෙන් පළඳින්න ඒ මොකද හේතුව මේ රත්තරන් කියන ලෝහය ගුරුගේ යහපත් යම් ආකාරයක ශක්තිය අවශෝෂණය කරගන්නත් අයහපත් දේ පරාවර්තනය කරන්නත් හැකියාවක් තියෙනවා. ඒකින්ද රත්තරන් කියන ලෝහයත් එක්ක ගුරුගේ ඒ කිරණ පද්ධතියේ යම් බැඳීමක් තියෙනවා. ඒක නිසා ඒ සඳහාත් ඒ හැකියාව ඒක කරන්න උත්සාහ කරන්න. හැබැයි මේ දේවල් හොඳින් මතක තියාගන්න පළඳින සමහර මැණික් පළඳිනවා. මැණික් පළඳීම ගැන අපි වෙනම කතා කරමු. ඒ වගේම ඔය ආභරණ සුර යන්ත්‍ර ඒවා පළඳිනවනේ. ඒ වගේ දේවල් පළඳින අය අනිවාර්යයෙන්ම කරවල වැටෙන පස්සේ ගලවන්න ඕන. ඒක ගලවලා පැත්තකින් තියන්න. ආය උදෑසන ආලෝකය එන්න ගත්තාම තමයි දාගන්න. ඒ නිසා ඒක හොඳින් මතක තබාගෙන කටයුතු කරන්න.
ඒ වගේම ශිව දෙවියන්ට විෂ්ණු දෙවියන්ට කතරගම දෙවියන්ට පුද පූජා පවත්වන්න ඒ ආගමික ස්ථාන වලට යන්න පුළුවන් නම් මෙන්න මේ කාල සීමාව තුළ ඉතා වැදගත්. හැබැයි හොඳින් මතක තියාගන්න ඒ හැම දෙවි කෙනෙක්ම ඒ අවශ්‍ය කරන ඒ කාරණා කරද්දී ඔබ තුළ යම් ප්‍රතිපත්ති ගරුක භාවයක් රඳවා ගත යුතු වෙනවා. ඒ කියන්නේ යම් දේවල් මේවා තුළ මේ කිසිම පවක් පිනක් ගැන හිතලා කරන දේවල් නෙමෙයි. සමහරක් කටේ පුද පූජා පවත්වන දවස් වලට ඔබ පුළුවන් නම් නිර්මාංශ වෙන්න ඒ දවසේ. අපි කියමුකෝ විශේෂයෙන්ම බදාදා සෙනසුරාදා දවස්වල බ්‍රහස්පති දවස්වල නිර්මාංශ වෙන්න පුළුවන් නම් ඉතා වැදගත්. එහෙම කියන්නේ අපි හින්දු දෙවිවරු විතරක් නෙමෙයි කිතුණු කතෝලිකයන්ට මම කියන්නේ ඒක පුළුවන් නම් බ්‍රහස්පති දවස්වල ප්‍රතිපත්තිමය වශයෙන් එක්වරු ශීලයේ රැකලා නිර්මාංශ වෙන්න පුළුවන් නම් ඒක ඉතා වැදගත්. මොකද බ්‍රහස්පති දවස්වල අපිට මේ පුළුවන් නම් සුද්ධෝපයක් පවත්වන රාත්‍රී 11 12 අතර ඒක ඉතා වර්ණ කිතුණු කතෝලිකය. එතකොට හින්දු අය අර කිව්වාගේ හින්දු අයට නේ අපි බෞද්ධයත් අපි ඒ දෙවිවරු වදහනවා. ඒ ශිව දෙවියෝ කතරගම දෙවියෝ විශ්ව දෙවියන්ට යම් ආකාරයෙන් බාරහාර වෙන්න පුද පූජා පවත්වන්න ඒ කන්නලව් ඒ දේව ස්තෝත්‍ර කියන්නේ ඒක පුරුද්දක් කරගන්න නිතර සිහි ගන්නන්න ඔබ කරන පුණ්‍ය කටයුතු වලින් ඒ දෙවිවරුන්ට පුණ්‍ය ශක්තිය ඔබ අනුමෝදන් කරන්න මෙන්න ඒ දේ තුලින් ඉතා වටිනා ලෙස යම් ආකාරයකින් ඔබට ඒ දෙවිවරුන්ගේ තියෙන ආකර්ෂණ අපි කියමුකෝ මේ සමහරු තර්ක කරන මේ දෙවියෝ නෑ කියලා. හරි දෙවියෝ හිටියත් නැතත් මෙතන තියෙන මේ විද්‍යාත්මකව ඒ තුලින් එන ධනාත්මක සුභවාදී බව ඔබගේ මනස තුළ නිකුත් වෙන තරංග වලට ආරෝපණය වෙනවා. යම් දෙයක් ඒ පුණ්‍ය භාවය. අන්න ඒ තුලින් ඔබට යහපත් දේ සිදු වෙන්න ආරම්භ වෙනවා. අර ඒ දේ තුලින් ඍණාත්මක දේ අහෝසි වෙනවා. අන්න ඒකයි මේ දේ තුල තියෙන වැදගත්කම. අන්න ඒ නිසා ඒ හැකියයි ඒ දෙවියන් වෙනුවෙන් කරන්න පුද පූජා පාතන කිතුණු කතෝලිකයි එහෙමමයි අර කිව්වා වගේ බ්‍රහස්පති දවස්වල පුළුවන් නම් රාත්‍රී 11 12 අතර සුද්ධෝපය පවත්වන්න. ඒ වගේම එදාට පුළුවන් නම් සෙබස්තියන් මුනිතුමාට සහ මහා සන්තියාගෝ මුනිතුමාට ඔබ ඒ නුවානේ පවත්තල ඒ මැදිහත්කාරකම ඒ ශුද්ධෝර ජීවිතයන් තුලින් ඔබ ඉල්ලුම් කරන්න ඒ දේ තුලින් ඔබට සහනදායී තත්ත්වයක් අත් කරගන්න පුළුවන්. ඒ වගේම මේ දහම තුල ධර්මය කියන්නේ ආගම නෙමෙයි. ආගම කියන්නේ එකක්. හැබැයි ධර්මයේ සෑම ආගම තුළ තියෙන ධර්මය එකයි. එහෙනම් මේ ධර්මය ප්‍රචාරණය කරන කටයුතු. ඔය ධර්මය කියන්නේ ඔය ධර්ම දේශනා පවත්වන තැන් වලට උදව්පදව් කරන්න. ඒකටයි මේ මූල්‍යමය වශයෙන් කරන්නම හැමෝම අවශ්‍ය නැහැ. ගිහිල්ලා එතන උදව්පදව් වෙන්න. ඒ වගේම යම් ආකාරයකින් දහම ප්‍රචාරණය වෙන ආකාරය එකිනෙකට අදාළ විදිහට ඒ කටයුතු කරන්න නිතර ඒ දහමට ලැබිව පොත්පත් කියවන්නේ වැඩසටහන් සම්බන්ධ වෙන්න. ඒවා කරන්න උත්සාහ කරන්න. අන්න ඒ දේ තුලින් අනිත් අයට යම් ආකාරයෙන් හිත නිවෙන දෙයක් කරන්න පුළුවන් නම් දහම තුලින් කවුරුත් දහමට ආකර්ෂණය කරගන්න විදිහට කටයුතු කරන්න පුළුවන් නම් ඔය ගුරුගේ ආකර්ෂණ බලය තදින්ම ලැබෙනවා. මොකද මේ ගුරු ග්‍රහයා කියන්නේ යම් ආකාරයකින් ඒ දහමට යම් ආකර්ෂණයක් තියෙනවා. ඒ වගේම ඒ මානසික ශක්තිය තුළ දහමට ආකර්ෂණ වීම තුළ ඒ කිරණ පද්ධතියන් තුළ යහපත් කිරණ ඔබට ආරෝපණය කරගන්න හැකියාව පවතින. ඒ නිසා ඔන්න ඒ වගේ දේවල්. ඒ වගේම දහමට ලැබියාවක් තියෙන සිල්වත් භික්ෂූන් වහන්සේලාට නැත්නම් ඒ ආගමික නායකයින්ට යම් ආකාරයකින් දාන මාන්න දෙන්න හැකිනම් එහෙම නැත්නම් උන්වහන්සේලාට ඒ දහම ප්‍රචාරය කරන උදව් වෙන්න මොකක් හරි දෙයකට ඔවුන්ට යම් හැකියාවක් තියෙනවනම් අන්න ඒක ඊටා වැදගත් වෙනවා. ඒක ඊටාවත්ම වටින දෙයක්. ඒ වගේම මේ වස්ත්‍ර පූජා කිරීම කහපාට වස්ත්‍ර පූජා කරන්න පුළුවන් නම් ඉතා වැදගත්. මේ වෙලාවේ පුළුවන් තරම් අර ඒ දහමට අවශ්‍ය පොත් රචනා කරලා ලියන්න නැත්නම් දැන් තාක්ෂණය දියුණුවේ වීඩියෝස් කරන්න නිතර ඒ මිනිසුන් ඒ දහමට ලැබි කරන්න උත්සාහ කරන්න. අන්න ඒක හිතා ගන්න බැරි දෙයක්. අර කරන ගොඩාක් දේවල් වලට වඩා ඒක ඔබට ඉතා වැදගත් වෙනවා. ඒක හොඳින් මතක තියාගෙන කටයුතු කරන්න. නිතර පිරිත් දේශනා කරන පිරිත් අනිත්තට ඇහෙන්න සලසන එහෙම කියලා අනිත්තට බාධා වෙන විදිහට අනිත්තගේ හිත අවුලන විදිහට ගමටම ඇහෙන්න ලවුඩ් ස්පීකර් දාන එක නෙමෙයි මම කියන්නේ. ඒකට කැමැත්තක් ඇති අයට නැත්තම් ඒ අකමැත්ත තියෙන අයට කැමැත්ත ඇති වෙන්න තැනට පත් කරලා ඒ දේවල් කරලා කමන්නේ නැහැ. ඒවා කාටවත් කරදරයක් වෙන විදිහට නෙමෙයි කරන්න ඕනේ. ඒකත් හොඳින් මතක තියාගෙන කටයුතු කරන්න. මේකත් මේ තමන්ගේ හැකියාව පරිද්දෙන් කරන්න ඕන ඉතා වටිනා පිළියමක් පිළිවෙත හැකියාව. අනුරාධපුරයට ගිහිල්ලා අටමස්ථානයට ඒ පූජනීය භූමියට ගිහිල්ලා සුදු නෙළුම් මල් වට්ටි දෙකක් අරගෙන එකක් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරන. එතනදී පහන් ඒ දල්න ඒවා කරන්න, ඒ වගේම සුවඳ දුම් හඳුන් කූරු සියලු දේ කරලා එතන හැකිනම් බෝධි පූජාවකුත් පවත්වන්න. කෙටියෙන් හරි කවන්නේ නැත්නම් මෛත්‍රී භාවනාව පමණක් හරි කමන්නේ එතන ඉඳන් කරලා ඊට පස්සේ
ඔබ රුවන්වැලි මහා සෑ රැඳුන් ගාවට ගිහිල්ලා අනිත් සුදු නෙළුම් මල්ලට එතන පූජා කරලා එතන ඉඳගෙන ඔබ අර මම මුලින් කිව්වේ අර බෝධි පූජාවත් එක්ක කරන මෛත්‍රී භාවනා අන්න ඒ විදිහටම ඒක කරන්න පටන් ගන්න. ඒක කරලා ඉවර වෙලා අන්තිමට දෙවියන්ට පින් දෙන තැනදී ඔබ විෂ්ණු දෙවියෝ ශිව දෙවියෝ කතරගම දෙවියෝ සිහි කරලා ඒත් එක්කම ඔබ සිහි කරන්න ඕන මේ වෙලාවේ මොකක් හෝ මේ භවයේ නෙමෙයි පෙර භවයක හෝ මගේ අතින් වෙච්ච වැටලුවක් නැත්තම් මොකක් හෝ වරදක් නිසාවෙන් හෝ නැත්තම් මාත් එක්ක බැඳිලා මොකක් හරි බලාපොරොත්තුෙන් ඇවිල්ලා ආත්මයක් ගන්න බැරුව ඉන්නවනම් කවුරු හරි අන්න එක්ක වෛරයකින් ඉන්නවනම් කවුරු හරි කියන්නේ අපිට ඇසර නොපෙනෙන තත්ත්වයන් තුළ අන්න ඔවුන්ට මේ පින් අනුමෝදන් වෙලා ඔවුන්ට ශාන්තිය සැලසෙන්න යහපත් මිනිස් ආත්මයක් ලබලා ඊට පස්සේ නිවන් දකින්න නිවන අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙන්න කියලා ඔබ ප්‍රාර්ථනාවක් කරන්න. ඒ ප්‍රාර්ථනාව ඊටා වැදගත්. මේ ප්‍රාර්ථනාව කරලා නැවත වරක් ඔවුනුත් සිහි ගන්න මේ මෛත්‍රී භාවනාව අර සුපුරුදු පරිද්දෙන් කරන්න. මේක ඊටා වැදගත් වගේම ගොඩාක් දුරට තියෙන ප්‍රශ්න ගැටලු. දාලා අපිට කියන විසඳා ගන්න බෑ. කොච්චර උත්සාහ කරලා විසඳා ගන්න බැරි. මේ ගැටේ අර මුලටම හිර වෙලා තියෙන ප්‍රශ්න පවා මේ දේ තුලින් විසඳා ගන්න හැකියාවක් උපරිම අන්දමින් පවතිනවා. මේක ඊටා බලවත් පූජාවක්. ඒක හැකියාය කරන්න. ඒ දේ තුලින් ඔබට සහනය වගේම සාර්ථකත්වය මිදීමාත් කරගන්න ජීවිතේ සතුට සෞභාග්‍ය ලං කරගන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඒ දේ තුලින් කරන්න. ඉදිරියට යන්න ජීවිතේ ජයග්‍රහණය කරන්න ඔබට සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වෙන කාලයක් ප්‍රාර්ථනා කරනවා. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.